Welcome back to my YouTube channel. ඉතින් අද මම බ්ලොග් එකක් විදිහට ගෙනාවේ ස්කින් කෙයාර් ප්‍රොඩක්ට් ගැන. බජට් ෆ්‍රෙන්ඩ්ලි ස්කින් කෙයාර් ටික එහෙනම් බලමු. ඔන්න පළවෙනියටම තියෙනවා Nature Secret එකේ ෆේස් වොෂ් එක. Nature Secret එකේ ෆේස් වොෂ් එක නම් මාරයි ළමයි. ඒ කියන්නේ මම ඊට කලින් මේකේ පපාය එක පාවිච්චි කරලා තියෙනවා. මේකේ ගාණත් පොඩි ගාණක් වගේ තමයි වෙන්නේ. රුපියල් 450ක් වගේ පොඩි ප්‍රයිස් එකක් තමයි වෙන්නේ. මේ ෆේස් වොෂ් එක මේකප් රිමූවර් එකක් විදිහටත් පාවිච්චි කරන්න පුළුවන්. මාරම සොෆ්ට් ෆේස් වොෂ් එක මේ මාරම හොඳයි. ඔයාලත් පාවිච්චි කරලා බලන්න. ඔන්න ඉතින් මගේ ලිප් බාම් එක. ලිප් බාම් එක නම් එච්චර ගාණක් වෙන්නේ නැහැ. රුපියල් 150කට වගේ ওই ලිප් බාම් එක ගන්න පුළුවන්. ලිප් බාම් එක පාවිච්චි කරන්න පුළුවන් තොල් වේලෙනවට, තොල් පැලිලා තියෙනවට මේ ඒ ගතිය අඩු කරගන්න පුළුවන් ලිප් බාම් එක පාවිච්චි කරලා. ඉතින් ඔන්න මම පාවිච්චි කරන සන් ක්‍රීම් එක. ජැනට් එකේ සන් ක්‍රීම් එකක් තමයි මේක. ඇත්තටම මේ ප්‍රයිස් එකට නම් ගැලපෙනවා. සාමාන්‍යයෙන් රුපියල් 700ක් වගේ පොඩි ප්‍රයිස් එකක් තමයි මේක වුණේ. සන් ක්‍රීම් එක පාවිච්චි කරද්දී උදේට ක්‍රීම් ගාලා ඉවරලා සන් ක්‍රීම් එක ගාලා ඒ වගේම අවුවට ගිහින් ආපුම සන් ක්‍රීම් එක ගෑවට කමක් නැහැ. මේ තියෙන්නේ ජැනට් එකේ පිම්පල්ස් වලටම ආපු ෆේස් වොෂ් එක. මේක නම් මාරම සැරයි ළමයි. මේකෙන් ඇත්තටම පිම්පල්ස් නම් මාර විදිහට අඩු වෙනවා. ප්‍රොඩක්ට් එක නම් මාරම හොඳයි. ප්‍රයිස් එක වෙන්නේ 450ක් වගේ. පොඩි ගාණක් තමයි වෙන්නේ. ඔන්න ඉතින් ඔය තියෙන්නේ ජැනට් එකේ ඩේ ක්‍රීම් එක. ඇත්තටම මේ ක්‍රීම් එක මාර හොඳයි. මගේ මූණ ඔයිලි තිබ්බේ. ඔයිලි ගතිය 75ක් විතර අඩු වුණා මේ ක්‍රීම් එක පාවිච්චි කරාට පස්සේ. ඔයාලටත් බය නැතුව රෙකමන්ඩ් කරන්න පුළුවන් මේ ක්‍රීම් එක. ඔයිලි ස්කින් තියෙන කට්ටියට ජැනට් එකේ ප්‍රොඩක්ට් මාරම හොඳයි. ඊට පස්සේ ඉතින් වැස්ලින්. ඕක පර්ෆියුම් මොයිස්චරයිසර් වැස්ලින් එක තමයි ඔය තියෙන්නේ. ඇත්තටම ඒකත් මාරම සුවඳයි ළමයි. කියන්න බෑ ඒක මාරම සුවඳයි. ඔයාලත් පාවිච්චි කරලා බලන්නකෝ. ඔයාලා පාවිච්චි කරලා තියනවා නම් මට කමෙන්ට් එකකින් කියාගෙන යන්න. ඒ වගේ හොඳ. ඔකේ ප්‍රයිස් එක උනේ රුපියල් 600යි. දැන් බලමු මම පාවිච්චි කරන නයිට් ක්‍රීම් එක. ඕප් මාක්ස් එකේ නයිට් ක්‍රීම් එක තමයි පාවිච්චි කරන්නේ. ඇත්තටම මාක්ස් එකේ නයිට් ක්‍රීම් එක පාවිච්චි කරන්න කලින් අනිවාර්යෙන් ෆේස් එක ෆේස් වොෂ් එකක් පාවිච්චි කරලා හොඳට වොෂ් කරලා ඊට පස්සේ තමයි මේ නයිට් ක්‍රීම් එක පාවිච්චි කරන්න ඕනේ. ඔයාලා මගේ channel එකට අලුත් නම් subscribe කරලා එකතු වෙන්න. like එකකුත් දාගෙන මේ වීඩියෝ එක හොඳයිද නැද්ද කියලා කමෙන්ට් එකකුත් දාගෙන යන්න ළමයි. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.